හලෝ යාළුවනේ ඔයාලා අදත් එක්ක දරන්නේ KVR කවුන්ටි ටෙක්නික් YouTube channel එකත් එක්ක. හරිද යාළුවනේ, අද මම කියලා දෙන්න හිතන්නේ කොහොමද අපි TikTok එකේ Instagram එකේ තියෙන වීඩියෝ අරන් අපි කොහොමද එකෙන් YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරලා කොපිරයිට් පාරක් වදින්න නැති වෙන්න වීඩියෝ අප්ලෝඩ් කරලා අපි කොහොමද YouTube එකෙන් සල්ලි හොයන විදිහ තමයි අද කියලා දෙන්න හිතන් ඉන්නේ. හරිද යාළුවනේ, අපි අද වීඩියෝට යන්. හැබැයි යාළුවනේ වීඩියෝට යන්න කලින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා මම සබ්ස්ක්‍රයිබ් කරගෙන එතකොට මේ වීඩියෝ එක ලයික් එකකුත් දාගෙන ෂෙයා පාරකුත් දාගෙන එහෙනම් ඉතින් යාළුවනේ අපි වීඩියෝ එකෙන් සෙට් වෙමු. ඔයාලා ඉස්සරම කරන්න ඕනේ මෙතනින් ඔයාලා දැන් මම කියලා දෙන්න යන්නේ ඉස්සරම TikTok එකෙන් කොහොමද අපි කොපිරයිටින් වදින්න නැති වෙන්න අපි කොහොමද වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගන්නේ. අන් ඒ ටික තමයි මම අද දැන් TikTok එකෙන් කරන්න පුළුවන් ටික Instagram එකෙන් කරන්න පුළුවන් ටික තව ටිකකින් මේක කරලා ඉවරලා කියලා දෙනවා. ඊට පස්සේ අපි වීඩියෝ එකක් දාලත් පෙන්නනවා. ඒ ඔක්කොම කරලා පෙන්නනවා. ඊළඟට මෙතනින් ඔයා කරගන්න ඕනේ මෙතනින් ෆනි වීඩියෝ කියලා ගහගන්න ඕනේ. හරි ඊළඟට මෙහෙම ෆනි වීඩියෝ කියලා ගහගත්තාම ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතනින් ඕන ෆනි වීඩියෝ එකක් ටච් කරගන්න. හරි යාළුවනේ මම මේක ටච් කරගන්නවා. හරි යාළුවනේ ඊට පස්සේ මෙතනින් ඔයාලා ෂෙයා බටන් එක ටච් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මෙතනින් කොපි ලින්ක් කියන එක ටච් කරගන්න ඊට පස්සේ. හරි ඊට පස්සේ යාළුවනේ ලින්ක් එක කොපි වෙනවා. හරි ඊට පස්සේ යාළුවනේ මෙතනින් කට් වෙන්න ඕනේ ඔයාලා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ ඔයාලා කොම් එකට යන්න ඕනේ. යාළුවනේ මම මෙහෙම කොම් එකට යනවා. හරි යාළුවනේ කොම් එකට ගිහිල්ලා ඔයාලා ඉස්සරම ඔයාලගේ හෝම් එකට එන්න ඕනේ. හෝම් එකට ඇවිල්ලා මෙතනින් ටයිප් පැඩ් එක ටයිප් කරගන්න ඕනේ. TikTok TikTok වීඩියෝ ඩවුන්ලෝඩ් කියලා. යාළුවනේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් බලන්න ඕන. මෙතනින් ඉස්සරම තියෙන එක ටච් කරගන්න ඕනේ. ඉස්සරම තියෙන ලින්ක් එක. යාළුවනේ මෙතනින් ඊට පස්සේ ඔයාලා අර කොපි කරගත්ත ලින්ක් එක මේ මෙතනින් පේස්ට් කරගන්න ඕනේ. යාළුවනේ මම මෙහෙම පේස්ට් කරගන්නවා. යාළුවනේ මෙතනින් ඊට පස්සේ ඩවුන්ලෝඩ් කියන එක ටච් කරගන්න. අන්න ඔයාලට දැන් යටින් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක හරියට කොපිරයිටින් වදින්න නැති වෙන්න ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. යාළුවනේ ඩවුන්ලෝඩ් වීඩියෝ කියන එක ටච් කරගන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ යාළුවනේ මේක ක්ලෝස් කරලා දාන්න. හරි යාළුවනේ අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වුණා. මම මෙතනින්ම ඕපන් දෙනවා යාළුවනේ ඔයාලට පෙන්නන්න. කොහොම ඕපන් දුන්නාම ඔයාලා බලන්න යාළුවනේ කිසිම කොපිරයිටින් පාරක් වදින්න නැති වෙන්න ගානට තියෙනවා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා දැන් ඉතින් යාළුවනේ මම කියලා දෙන්නම්. දැන් යාළුවනේ මෙතන ඉස්සරම කට් වෙන්න ඕනේ ඔයාලා. හරි යාළුවනේ දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ Instagram එකේ කොහොමද අපි වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරන්නේ කොපිරයිටින් වදින්න නැති වෙන්න. එතකොට දැන් මම කියලා දුන්නා TikTok එකේ ඩවුන්ලෝඩ් කරගන්න විදිය සම්පූර්ණයෙන්ම. හරි යාළුවනේ මම අද කියලා දෙනවා දැන් කියලා දෙනවා Instagram එකෙන් කොහොමද අපි කරගන්නේ කියලා. හරි යාළුවනේ දැන් ඔයාලා ඉස්සරහම ඔයාලගේ Instagram එකට යන්න ඕනේ. යාළුවනේ මම මෙහෙම Instagram එකට යනවා. හරි යාළුවනේ දැන් මම මතක් කරනවා මගේ channel එකත් subscribe කරගෙන මගේ channel එක like මගේ මේ වීඩියෝ එක like එකකුත් දාන්න ෂෙයා පාරකුත් දාගෙන අනිත් කට්ටියටත් මේක පොදු වෙන්න ෂෙයා පාරකුත් දාගෙන යාළුවනේ එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට ගිහින් වීඩියෝ එක දැන් මෙතනින් ඔයාලා ටයිප් පැඩ් එකට යන්න. යාළුවනේ දැන් මම ටයිප් පැඩ් එකට යනවා. ටයිප් පැඩ් එකට ගිහිල්ලා ඔයාලා ෆනි වීඩියෝ කියලා ගහගන්න ඕනේ. ෆනි වීඩියෝ කියලා ගහගන්න. යාළුවනේ මෙහෙම ෆනි වීඩියෝ එනවා. ඊට පස්සේ ෆනි වීඩියෝ කියන එක ටච් කරගන්න. හරි ඊට පස්සේ යාළුවනේ එතනින් ඔයාලට අර TikTok එකේ තිබ්බ එකම තියෙනවා ඕනනම් හරි එහෙනම් යාළුවනේ ඒකම ගමු අපි ලේසි ඔයාලට. යාළුවනේ මෙතනින් ඔයාලා ඒක අයිත් ටච් කරගන්න ඕනේ. යාළුවනේ මෙතනින් ඔයාලා මෙතන යට තියෙන 33 ටච් කරගන්න. ඊට පස්සේ ලින්ක් කියන එක ටච් කරගන්න ඕනේ ඔයාලා. හරි යාළුවනේ මෙතනින් ඔයාලා කට් වෙන්න ඕනේ දැන්. යාළුවනේ ඔයාලට ඉස්සෙල්ලා TikTok එකේ කරා වගේම දැන් ආයෙත් කොම් එකට යන්න ඕනේ. හරිද යාළුවනේ ඔහොම කොම් එකට ගියාට පස්සේ ආයෙත් හෝම් එකට යන්න ඔයාලා.
හරි යාළුවනේ ඔම අපි හෝම්මේඩ් ගියාට පස්සේ මෙතනින් ටයිප් පෑඩ් එක ටච් කරගන්න. හරි ඊට පස්සේ යනවා ටයිප් පෑඩ් එකට ආවට පස්සේ ඔයාලා මෙතන ගහන්න ඕනේ Instagram වීඩියෝ ඩවුන්ලෝඩ් කියලා. හරි යාළුවෝ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලන්න ඕලම් මෙතනින් ඉස්සරෝම කියන එක ටච් කරගන්න ඕනේ ඔයාලා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙතෙන්ට ඒ අපි ගත්ත ලින්ක් එක මෙතෙන්ට පේස්ට් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යාළුවනේ මෙතෙන් ඩවුන්ලෝඩ් කියන එක ටච් කරගන්න. හරි ඊට පස්සේ යාළුවනේ මෙතනින් ටික වෙලාවක් යනවා මේක ටිකක් වෙලා යනවා. හරි යාළුවනේ ඔයාලා මෙතනින් ඩවුන්ලෝඩින් වීඩියෝ කියන එක යට තියෙනවා ඩවුන්ලෝඩින් වීඩියෝ කියලා අන් එක ටච් කරගන්න. හරි යාළුවනේ ඊට පස්සේ ඔයාලගේ වීඩියෝ එක උඩින් ඩවුන්ලෝඩ් වෙනවා. හරි යාළුවනේ ඒකත් අපි ඕපන් කරලා බලමු ඒකත් හරියට ඇවිල්ලාද කියලා. යාළුවනේ ඔයාලම බලන්න ඒකත් ලස්සනට ඇවිල්ලා තියෙනවා. කිසිම කොපි ඒ කියන්නේ කිසිම මෙවයක් වැදිලා නැහැ අපිට. කොපිරයිටින් වදින්නේ නැහැ YouTube එකෙන් මෙහෙම අපි දාපුවම හරියට. හරි යාළුවනේ ඔයාලා දැන් මෙතනොත් කට් වෙන්න ඉස්සරෝම. යාළුවනේ මම නම් ඔයාලට කියන්නේ TikTok එකෙන් වීඩියෝ ගන්නවට වඩා Instagram එකෙන් වීඩියෝ ගන්න එක ඔයාලට ගොඩක් හොඳයි. TikTok එකෙන් වීඩියෝ ගත්තාම යාළුවනේ TikTok එකේ තියෙන සමහරක් ෆීචර්ස් තියෙනවා. ඒක නිකන් අපිට හොයන්නවත් බැහැ තැන්වල කොපිරයිටින් වදිනවා. ඒකින්ද ඒක අර අපිට ඩේන්ජරස් හින්දා දැන් අපේ හොඳට කන්ටෙන්ට් එක හදාන ගිහිල්ලා ඔය වගේ එක වීඩියෝ එකක් දාලා account එක බෑන් වුණොත් එහෙම අපරාධේ. ඒකින්ද ඔයාලා ඒක හොඳට හිතලා Instagram එකෙන් වීඩියෝ අරන් එහෙම කරා නම් ඔයාලට ලේසි. හරි යාළුවනේ ඔයාලට මම උපදේශක් විතරයි දුන්නේ. ඔයාලට කැමති දෙයකින් ඔයාලට කරගන්න පුළුවන්. හරි යාළුවනේ දැන් ඔයාලට කරන් තියෙන්නේ අපි කොහොමද දැන් මේක ඔයාලා දැන් ඉස්සරෝම YouTube account එකක් හරියට හදාගන්න නැත්නම් ඕකට හදන්න පුළුවන් විදිහේ එක මෙවයක් මං හදලා තියෙනවා. ඒ කියන්නේ අපි account එකක් හදද්දී අපි ඒක හරියට හදන විදිහ ගැන මං කියලා දීලා තියෙනවා. මගේ channel එකේ තියෙනවා ඒක. හරි යාළුවනේ ඒක තියෙන ඒක ඒ වීඩියෝ එක බලන්න. හරි යාළුවෝ මගේ channel එකේ වීඩියෝ එක තියෙනවා. ඒක ගිහිල්ලා බලන්න. ඊට පස්සේ account එකක් හදලා නැති කට්ටිය විතරක් ඒක ගිහිල්ලා බලන්න. එහෙනම් යාළුවනේ account එකක් හදලා තියෙන කට්ටිය දැන් මං කියන විදිහට මේ වැට් ටික කරයියන්. හරි යාළුවෝ දැන් ඉස්සරම ඔයාලා කරන්න ඕනේ edit වලට යන එක. හරි යාළුවනේ ඉස්සරම අපි edit වලට යමු. ඉතින් යාළුවනේ ඔයාලා edit කරන app එක ටච් කරගන්න ඕනේ. ඉතින් යාළුවනේ මම නම් edit කරන්නේ UCAT වලින්. යාළුවනේ මම UCAT ගැනත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් ඕනනම් ගිහිල්ලා බලන්න පුළුවන් ඔයාලට. හරි යාළුවෝ මෙතනින් ඔයාලා මෙතන ධන ලකුණ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ new project කියන එක ටච් කරගන්න. හරි යාළුවනේ මෙතනින් ඔයාලා TikTok එකේ හරි Instagram එකේ හරි එක අරන් මෙතනින් ඔයාලා ඒක sign up දීලා යන්න පුළුවන්. හරි යාළුවනේ මම මෙතනින් ගන්නවා Instagram එක. හරි යාළුවනේ මම Instagram එක ගත්තා මම. හරි ඊට පස්සේ යාළුවනේ ඒක ටිකක් play කරලා බලන්න මොකක් වගේද කියලා. හරි යාළුවනේ ඔහොම තමයි ඒක තියෙන්නේ. අපි දැන් යාළුවනේ ඉස්සරම කරගන්න ඕනේ මෙතනින් අපේ size එක YouTube දාගන්න ඕනේ. අපි BG ගිහිල්ලා TikTok 916 තමයි අපේ YouTube size එක. ඒකින්ද අපි 916 දාගන්නවා. යාළුවනේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් අපිට පෙන්නනවා. යාළුවනේ දැන් YouTube එකෙන් ගොඩක් දුරට හොයලා බලනවා මේක අපේද නැත්තම් වෙන කාගේ හැද්ද කියලා. අපි මේක ටිකක් අපි hina මූණු ටිකක් වගේ දාගන්න පුළුවන් නම් හොඳයි ටෙස්ට් එකක් විදිහට. එතකොට අපි මෙතනින් ටෙස්ට් එකට ගිහිල්ලා අපි මෙතනින් hina මූණු ටිකක් දාගමු. මෙහෙම hina මූණු ටිකක්. ඔබ hina මූණු ටිකක් දාගමු යාළුවනේ. අපි 3ක් වගේ දාගමු. ඉතින් යාළුවනේ මෙහෙම උඩට අපි අරන් ගිහිල්ලා මේක මෙහෙම ටිකක් ලොකු කරලා ගන්න ඕනේ. හරි යාළුවනේ ඔහොම අපි හරියට ඒක සිලෙක්ට් කරගන්නවා. හරි ඊට පස්සේ යාළුවනේ ඔයාලට යටින් මොකක්ද දාන්නත් ඕන නම් අපි යටිනුත් දාමු තව හොඳ hina මූණක්. ටිකක් quality hina මූණක් දාමු අපි යටින්. ලස්සන එක.
මේ වගේ අපි ෆීචර්ස් එකක් උනත් ගන්න පුළුවන්. යාළුවනේ අපි මෙහෙම එකක් දාගමු යටින්. මේක යාළුවනේ හොඳ එඩිට් එකක් නෙමෙයි. මේකෙන් හොඳට එඩිට් කරගන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න. සුපිරි එඩිට් කරගත්ත හැකි මේකෙන්. යාළුවනේ මේ ටෙස්ට් එක එහෙම අපි හෙන දුර අරන් යන්න ඕනේ. මේ වීඩියෝ එක ඉවරනකම් අපි මේ ටෙස්ට් එක අරන් යන්න ඕනේ. යාළුවනේ වැඩි වුණාට අවුලක් නැහැ. වීඩියෝ ඉවරනහම ඒක කොහොමද නවතිනවා. ඒ යාළුවනේ ඊට පස්සේ මේකත් අපි කොහොම මරයි යමු. හරි යාළුවනේ ඔයාලට මම YouCut කියන වීඩියෝ එකක් දාලා තිනවා. ඒක ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට පුළුවන්. යාළුවෝ මෙතනින් ඔයාලට ඕන නම් ඔයාලා දැන් මූණක් දානවා කියන්නකෝ. ඒ කියන්නේ ඔයාලට එහෙම දානවා නම් හොඳයි. මූණක් දානවා නම් ඒ කියන්නේ ඔක කැම් එක ඉස්සරහින් මූණක් දානවනේ. මෙතෙන් PLP කියන එක ටච් කරගන්න ඕනේ. හරි ඊට පස්සේ යාළුවනේ මෙතනින් ඔයාලට වීඩියෝ කරගත්ත මූණක් මෙතනින් ඔයාලට සිලෙක්ට් කරගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකම සිලෙක්ට් කරගන්නවා මෙතෙන්ට. ඉතින් යාළුවනේ මෙහෙම යටින් ඔයාලට ඕන නම් ඒක දාගත්ත හැකි. මෙහෙම අපි සයිස් පොඩි කරලා ඕන නම් අපිට ඒක දාගන්න පුළුවන්. මේක යාළුවනේ ඔයාලට පුළුවන් ඕන නම් මෙහෙම දාගන්න පුළුවන්. එතකොට ඔයාලගේ මේක අපි මොන විදිහට දාන්නේ ඕන රවුම් විදිහට දාගන්න පුළුවන්. ඕන නම් මෙතන හાર્ඩ් එකක් විදිහට තරුවක් විදිහට. නැත්නම් යාළුවනේ මම මෙතන රවුමක් විදිහට ඔයාලට පෙන්නන්න. යාළුවනේ මෙහෙම තමයි මේ ඉන්ටර්ෆේස් එක වෙන්නේ. මේක ඕන යාළුවනේ ගොඩක් පොඩි කරලා මෙහෙම දාගන්නත් පුළුවන්. නැත්නම් යාළුවනේ ඔයාලට පුළුවන් මේක මෙතනින් ආයෙත් අර මේක ගිහේ ටච් කරලා ඊට පස්සේ මෙතනින් යාළුවනේ මෙහෙම එකක් දාගන්න පුළුවන්. හරිද යාළුවනේ මෙහෙම තමයි ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරිද යාළුවනේ මේක ඕන නම් අපිට තව ටිකක් ලොක් කරගන්නත් පුළුවන්. ඕන යාළුවනේ ලොකු කරගන්නත් පුළුවන්. හරිද යාළුවනේ ඔයාලගේ වීඩියෝ එකක් කරලා ඔයාලා මෙතනින් එකක් දාගන්න පුළුවන් ඕන නම්. හරිද යාළුවනේ එහෙම දානවා නම් ගොඩක් දුරට ටිකක් ජනප්‍රිය වෙනවා මේ වීඩියෝ එක. හරිද යාළුවනේ ඔහොම තමයි එඩිට් එක ටිකක් ලාවට එඩිට් කරගන්න ඕනේ. එතකොට YouTube එකෙන් අවුලක් වෙන්නේ නැහැ. හරිද යාළුවනේ ඔහොම එඩිට් එක දුන්නාට පස්සේ ගාන්න තියෙනවා. හරිද යාළුවනේ ඔහොම එඩිට් කරලා ඔයාලා ඒක YouTube එකට අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරිද යාළුවනේ මං YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කරන එක ගැන තව YouTube එකෙන් තව වීඩියෝ එකක් තියෙනවා. මේ වගේම තව වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකෙන් ගේන්න. හරිද යාළුවනේ අදට මං කියලා දෙන්නේ මේ එඩිට් එක විතරයි. ඔයාලා යාළුවනේ YouCut එකෙන් ඔයාලා එඩිට් කරනවා නම් ඔයාලා මෙතනින් සේව් දීලා මෙතනින් පෙන්නන ගාන විතරක් දෙන්න. 600 ගණන් වලට යන්න එපා. ඒ කියන්නේ අපි දැන් ගත්ත වීඩියෝ එකේ ක්වොලිටි තමයි මේ පෙන්නන්නේ. 480 දෙන්න. ඒකට ඔයාලා ලේසි. හරිද යාළුවනේ මම ඔහොම 480 දෙනවා. හරිද යාළුවනේ ඔහොම 480 දුන්නාම මෙතනින් අපි චූටි ඇඩ් එකකට යනවා. ඊට පස්සේ යාළුවනේ මෙතනින් මේක ෆීල් වෙලා එනවා. හරිද යාළුවනේ ඔහොම අපි ඔය ඇඩ් එකකට යනවා. හරිද යාළුවනේ ඇඩ් එක පේ වෙලා ඉවරුනහම මේ වගේ තමයි අපේ වීඩියෝ එක මේ වෙලා ඉවරයි. හරිද යාළුවනේ ඊට පස්සේ මෙතනින් ඔයාලා කට් වෙන්න ඕනේ. හරිද යාළුවනේ අපි කට් වෙමු. යාළුවනේ ඔයාලට කියන්න දෙයක් තියෙනවා. යාළුවනේ මේ වීඩියෝ එක දැම්ම අප්ලෝඩ් කරන්න එපා YouTube එකට. හරිද යාළුවනේ මං කියන විදිහට අප්ලෝඩ් කරන්න වීඩියෝ එක තියාගෙන ඉන්න. මගේ වීඩියෝ එක තව දවස් දෙකකින් මේ channel එකෙන් වැටෙනවා වීඩියෝ එක. හරිද යාළුවනේ අද කියන්නේ අනිද්දා අනිවාර්යෙන් වීඩියෝ එක වැටෙනවා අනිත් වීඩියෝ එක. ඉතින් යාළුවනේ එතකොට ඔයාලට මාව කියන්නේ ඔයාලට මේ වීඩියෝ එක දාන විදිහ එතකොට views එන්න වැඩි කරගන්න විදිහ ගැන ඔක්කොම කියලා දෙනවා. ඒකින තමයි මං දාන්න එපා කිව්වේ. ඔයාලා ඉතින් ඔයාලා කැමති නම් දාන්න. හරිද යාළුවනේ ඔහොම තමයි වෙන්නේ. හරිද යාළුවනේ ඔයාලට දැන් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරගෙන වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරකුත් දාගෙන. හරිද යාළුවනේ දැන් ඔයාලට පුළුවන් නම් මාව subscribe කරගන්න. එහෙම වුණොත් ඔයාලටම තමයි වාසිය තියෙන්නේ. ඔයාලට පුළුවන් එතකොට මං අනිද්දා දාන වීඩියෝ එක ඔයාලට ඉක්මනට ඒ වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඒකෙන් YouTube එකෙන් ගොඩ යන හැටි ගොඩක් දුරට ඉගෙන ගන්න පුළුවන්. හරිද යාළුවනේ
මන්නම් කියන්න ගොඩක් දුරට ඔයා වීඩියෝ එක දාද්දින් ඒ වීඩියෝ එක දාන වෙලාවක් තියෙන්න ඕනේ. වෙලාවට විතරක් වීඩියෝ එක දාන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් ශ්‍රී ලංකා වෙලාව නම් 7:15. හරිද? දැන් අපි පිටරටකට පිටරට ටිකක් අල්ලන්න ඕන නම් අපි ගොඩක් දුරට 7ට වගේ දාපුවාම ගොඩක් දුරට ඇමරිකාවේ කට්ටිය තමයි YouTube එකේ ඉන්නේ. ඒකින්ද යාළුවනේ 7ට වගේ දානවා නම් ඇමරිකාව කට්ටිය තමයි බලන්නේ ගොඩක් දුරට. හරි ඊට පස්සේ යාළුවනේ ඔයාලට ශ්‍රී ලංකා කට්ටිය බලනට වඩා views ප්‍රමාණයක් ගන්න පුළුවන් ඇමරිකා කට්ටිය බලද්දී. එයාලා ගොඩක් දුරට ෆනි වීඩියෝ ගොඩක් බලනවා. ඒකින්ද ඔයාලට ඉතින් ෆනි වීඩියෝ දාන එකෙන් ඔයාලට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. හරි ඉතින් යාළුවනේ අනිත් වීඩියෝ වලටත් ගොඩක් තියෙනවා. ඒනට ශ්‍රී ලංකාවේ ෆනි වීඩියෝ යන්නේ නැති වුණාට අනිත් රටවල ෆනි වීඩියෝ ගොඩක් දුරට යනවා. හරි ඉතින් යාළුවනේ දැන් ඔයාලට කරන් තියෙන්නේ මං කියලා දුන්න ටික හරියට කරගෙන ඊට පස්සේ අනිත් වීඩියෝ එක දානකම් YouTube එකේ වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් ඔයාලා අප්ලෝඩ් කරන්න. නැත්තම් මගේ වීඩියෝ එක දාපුවම අප්ලෝඩ් කරන්න හිතන් ඉන්න කට්ටිය එහෙම අප්ලෝඩ් කරගන්න. යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා මාව subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, share පාරකුත් දාගෙන. හරි යාළුවනේ අදට මම මේ වීඩියෝ නවත්තනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි සෙට් වෙමු.